වගේම වැදගත් කාරණයක් තියෙනවා. යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මේ ඡන්දේ 150කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගෙන නැත්නම් එම නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ මහනගර සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය එම පක්ෂයේ ලේකම්වරයාට තියෙනවා. ඉතාමත් පහසුව සරලව සුගම. හැබැයි හදිස්සියවක්කත් ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හරි. අදාළ ස්වාධීන කණ්ඩායමේ නායකයට හරි. මේ අවස්ථාව හිමි වෙන්නේ නැහැ 150 නැත්තම්. ඔන්න දැම් පක්ෂ පටන් ගන්න දෙන්න. එතනින් පස්සේ ක්‍රියාදාමය තමයි මේ වෙනත් මානයකට ගෙනියන්නේ කොහොමද සභාව පිහිටවන්නේ කියන කාරණය. ඔන්න ඕක තමයි දැන් ඉතින් විසඳගන්න තියෙන කාරණේ මේ ප්‍රතිඵල ඔක්කොම බැලුවෙන් පස්සේ අපිට පැහැදිලිව පේනවා. ඒ කියන්නේ පළවත්තෙන් නම දාලා යවන්න පුළුවන් ඒව නැහැ. එහෙම නැත්නම් ජනබලවේගයේ දේශපාලන භාවිතය තුළ චතුර අපිට විශ්වාස කරන්න බෑ වෙන පක්ෂ වලින් අර බිලිබා ගැනීම යම්කිසි කේවල් කිරීම එක්කාසු කිරීම පිළිබඳ ඔවුන් මේ තරම් දුරට කතා කරගෙන ආපු දේවල් ඉදිරියටත් භාවිතයට ගන්නවා නම් ප්‍රායෝගිකත්වයට ගන්නවා නම් එහෙම ඩීල් ගැන හිතන්න බෑ දැනට. පළවත්තෙන් බෑ කියමුකෝ. හැබැයි නෙළුම් මාවතට පුළුවන්. හැබැයි එමනතන් විපක්ෂණය කාරයාලෙත් එක් අපිට සජපිට මේක කරන්න පුළුවන්. ඔන්න මල්වත්ත පාරට ඕද මේම ගියාම මේ කරන්න පුළුවන් තැන්ටිකක් තියෙනවා මේ ඇත්තම.